ඩිමෝ ලෝවල් පංච මහා නිධානය. අයිබෝවන් වාසනාවන් අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා මේ ලෝවල් පංච මහා නිධානය. මෙන්න පළවෙනි වාසනාවන්තයා GPL සංජීව මහතා තමයි ජයග්‍රහණය කරන්නේ. දෙවැනි වාසනාවන්තයා BM හිමැනිකා මහත්මිය තමයි මේ මෝටර් රථය ජයග්‍රහණය කරන්නේ. තුන්වෙනි වාසනාවන්තයා KWS ශාන්ත මහතා. හතරවෙනි වාසනාවන්තයා WNR ෆර්නෑන්ඩු මහතා. අවසන් වාසනාවන්තයා WS සුරංග මහතා. දශක 8කට එහා ගිය පාරිභෝගික විශ්වාසය සමගින් ඩිමෝ අසම සම වගකීම සමගින් ඩිමෝ ලෝවල් RG 108+ හාවෙස්ටර් යන්ත්‍රයක් මිලදී ගන්නට අපි මතක් කරා යල කන්නේ අස්වනු නෙලන්නට. ඉතින් අපේ ආරාධනාව පිළි අරගෙන මැයි මාස පළමු වනදා සිට ජූලි මාස 31 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව පුරාවටම විහිදී පැතිරී සිටින ආදරණීය පාරිභෝගිකයන් 191 දෙනෙක් අපේ ප්‍රාදේශීය අලෙවි නියෝජිත මහත්වරුන් හරහා අපෙන් මෙම යන්ත්‍ර වෙන් කරගෙන ලබාගෙන තිබුණා. ඉතින් අපි ඔබට පොරොන්දු වුණා වගේම ලංකාවේ පාරිභෝගිකයන් වෙනුවෙන් පිරිනමන සුවිශාලතම ත්‍යාගය ලෝවල් පංචමහා නිධානය අපි දිනුම් අදිනු ලැබුවා අගෝස්තු 5 වන දින. ඉතින් අගෝස්තු 5 වන දින සිදු කරන ලද සුවිශේෂී දිනුම් මැදීමෙන් ඔබට ලැබුණු ඒ පංචමහා නිධානය සුපිරි ඩීමෝ බට්ටෝ රථ 5ක් පිරිවරාගෙන ගමින් ගමට පැමිණෙන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ජයග්‍රාහී ඩිමෝ බට්ටා රථ පෙරටු කරගනිමින් ලෝවල් පංච මහා නිධානය රැගෙන කොළඹ අගනගරේ ඩිමෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙන් මෙලෙස ගමන් ඇරඹුවේ අප අලෙවි නියෝජිතයන්ගෙන් ලෝවල් හාස්කමේ හාවස්ටරේ මිලදීගත් වාසනාවන්ත ගොවි මහත්ම මහත්මීන් හට රුපියල් මිලියන 3.75ක් වටිනා ඩිමෝ බට්ටා රථ 5ක් එනම් රුපියල් මිලියන 18.75ක් වන සම්පූර්ණ වටිනාකමකින් යුතු මෙම තිලින පිරිනැමීමටයි. එහිදී ලෝවල් පංචමහා නිධානයේ ජයග්‍රාහී චාරිකාවේ අප පළමු නවාතැන්පල බවට පත් වූයේ ඇඹිලිපිටිය තනමල්විල ඇතිලිවැව ප්‍රදේශ පසු කරමින් ළඟා වූ වැල්ලවාය ප්‍රදේශයයි. පංචමහා නිධානයේ පළමු කොටස අප මෙලෙසින් සමගත කරනවා JPL සංජීව මහතාට. එතැන් සිට ඩිමෝ ලෝවල් පංචමහා නිධානය රථ පෙළ පෙරටු කොටගෙන අප ගමන් ඇරඹියේ බුත්තල බිබිල මහියංගනය සඳුන්පුර ප්‍රදේශ පසු කරමින් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයටයි. දෙවන ඩීමෝ බට්ටා ජයග්‍රාහී අවසරාගෙන අපි ආවේ දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයට. මීළඟ ජයග්‍රාහකයා සොයා අප ගමන් ඇරඹියේ සෙවණපිටිය පොළොන්නරුව දඹුල්ල ප්‍රදේශයන් හරහා ඉබ්බාගමුව නගරයටයි.
දීමෝ වට්ටා රත්රත්ය අපි KWS ශාන්ත මහතාගේ නිවසටගේ මිදුලට ඒ සුවිශාල ත්‍යාගය ඒ පංච මහා නිදානය. ඩිමෝ ලෝවල් පංචමහා නිධානය රැගෙන ගම් නියම්ගම් පසු කරමින් ඉදිරියට ඇදනු ප්‍රවර්ධන චාරිකාව අතරතුර හමුවන ප්‍රධාන නගරයන්හි ඩිමෝ අලවි නියෝජිත මධ්‍යස්ථාන අවට පපර සංගීතයේ මිහිර සමගින් ඩිමෝ සන්නාමය සුරැකි විශ්වාසයේ ලෙංගතුකම බෙදා හදා ගන්නටද අප අමතක කළේ නැහැ. මෙලෙස අපේ මීළඟ ජයග්‍රාහි ඩිමෝ බට්ටාරතය ප්‍රධානය කිරීමට පොල්පිටිගම බුල්නෑව තමුත්තේගම ප්‍රදේශ පසු කරමින් අප ළඟා වුණේ සාලියවැව ප්‍රදේශයටයි. මේ තමයි ජනගත කරන WNR ප්‍රාන්තු මහතා ඔබට ලබා දෙන 4 වන කොටස පංචමහා නිදානය. ලෝවල් හාවස්ට රථයක් මිලදීගත් මොහොතේදී මේ කිසිම ජයග්‍රාහකයෙකු කිසි ලෙසකින් නොසිතූ ඩිමෝ ලෝවල් පංචමහා නිධානය මෙවර කන්නේ අවසන් ජයග්‍රාහි තිලිනය ලෙස මෙම ඩිමෝ බට්ටා රථය පිරිනැමීම සඳහා අප නවගත්තේ ගම ගල්ගමුව නිකවැරටිය හරහා බිංගිරිය ප්‍රදේශයට මෙසේ පැමිණියා. පංචමහා නිදානයේ අවසන් ප්‍රප්‍රතය තමයි සුරංග මහතාට ලබා දෙන්නේ. ඩිමෝ ආයතනයේ තම පාරිභෝගික විශ්වාසය සුරකිමින් දේශීය ගොවි මහත්ම මහත්මීන් දිරිමත් කිරීම සඳහාද හෘදය අංගමව කැපවෙන බවට මනාව පිළිබිබුවන්නේ මේ ඔබ දකින්නා වූ අව්‍යාජ සිනහව පිරි ලෙංගතු කමින්ය. ශ්‍රී ලාංකීය ගොවි මහත්ම මහත්මීන් හට ශක්තිය ධෛර්ය වාසනාව කැන්දූ ඩිමෝ ලෝවල් පංචමහා නිධානය ප්‍රවර්ධන චාරිකාව මෙසේ අතිසාර්ථකව අවසන් වන්නේ ගිය යලකන්නේ වාසනාවන්ත ජයග්‍රාහකයන් 5 දෙනෙකු බිහි කරමින් ඔවුන් වෙත රුපියල් මිලියන 3.75ක් වටිනා ඩිමෝ බට්ටා රථ 5ක් එනම් රුපියල් මිලියන 18.75ක සම්පූර්ණ වටිනාකමකින් යුතු ජයග්‍රාහි තිලින ලබා දෙමින්ය. එසේනම් අප මෙලෙස ඔබට සමුදෙන්නේ එළබෙන මහකන්නේ වාසනාවන්තයන් සොයා යන ජයග්‍රාහි චාරිකාව ලෝවල් දස මහා නිධානය රැගෙන අති දැවැන්ත වටිනාකමකින් යුතු ත්‍යාග රාශියක් සමගින් යළි හමුවෙන බලාපොරොත්තුවෙන්. ඒ නිසාම මේ මහකන්නේ වාසනාවන්ත ජයග්‍රාහකයා ඔබ විය හැකි බැවින් දැන්ම ඔබේ නවතම ලෝවල් හාවස්ටරය සඳහා අත්තිකාරම් ගෙවා මහකන්නේ දස මහා නිධානේ ජයග්‍රාහකයකු වීම සඳහා වරම් දිනා ගන්න.